අවුරුදු ගණනාවකට පස්සේ දිමමි ආයෙත් එනවා කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔව්. හොලිවුඩේ අතිශය ජනප්‍රිය මේ ෆ්‍රැන්චයිස් එක ආයෙත් කලලියට එන්නයි සූදානම්. එතනම යුනිවර්සල් පික්චර්ස් මේක ආයෙත් ගේන්නේ. ප්‍රධානම හේතුව තමයි බ්‍රෙන්ඩන් ප්‍රේසගේ පුනරාගමනය. 2023 දී ඔහු ඔස්කර් සම්මානය දිනාගත්තට පස්සේ රසිකයෝ හැමෝම ඉල්ලුවේ එයාගේ රික් ඔකොනෙල් චරිතය ආයෙත් ඕනේ කියලා. හැබැයි මෙතන පොඩි පැටලීමක් තියෙනවා. ඒ තමයි අපිට එකකට වඩා මේ මූවිස් බලාගෙන ලැබෙන්නේ. එකක් තමයි ලී කොරින් අධ්‍යක්ෂණය කරන අලුත් හොරර් රීබූට් එක. Evil Dead Rise චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළේ ඔහුමයි. මේ චිත්‍රපටය 2026 අප්‍රේල් මාසයේ රිලීස් වෙන නියමිතයි. අනිත් එක තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ The Mummy 4. බ්‍රෙන්ඩන් ප්‍රේසර් සහ රේචල් වයිස් ආයෙත් එනවා කියන රාවය නිසා මුළු ලෝකෙම දැන් මේ ගැන අවධානයෙන් ඉන්නේ. ටොම් ක්‍රූස්ගේ මමී චිත්‍රපටය අසාර්ථක වුණ නිසා යුනිවර්සල් එක මෙදාපත උත්සාහ කරන්නේ පරණ ඇඩ්වෙන්චර් ගතිය සහ බය හිතෙන හොරර් ගතිය ආයෙත් රසිකයන්ට දෙන්න. ඔයාලා වැඩිම මාස බ්‍රෙන්ඩන් ප්‍රේසර් ඉන්න ඇඩ්වෙන්චර් කතාවටද නැත්නම් අලුතෙන් එන බය හිතෙන හොරර් එකටද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අලුත්ම තොරතුරු දැනගන්න ට්‍රැක් TV සබ්ස්ක්‍රයිබ් කරන්න.